වර්ග අඩියක් කියන්නේ මොකක්ද? වර්ග අඩි හොයන විදිය හරියටම දැනගන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. SL Civil Site YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ග අඩි කියන්නේ මොනවද සහ වර්ග අඩි වලින් මැනගන්න ආකාරය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු වර්ග අඩියක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි වර්ග අඩිය වල සඳහන් කරන්නේ යම්කිසි අපිට මිනුමක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට එහි දිග හෝ පළල එනම් නැතිනම් කෙසේ හෝ එම අදාළ අපි මිනුම් ගැනීමට තියෙන ද්‍රව්‍යයේ ප්‍රමාණයේ ඉඩමක හෝ තියෙන වර්ගඵලයට තමයි අපි වර්ගඵලය අඩි වලින් එන උත්තරයට තමයි වර්ග අඩි කියලා සඳහන් කරන්නේ. අපි වර්ග එතකොට අපි අඩි වලින් පමණයි මැනුම් ලබාගෙන සිදු කර යුත්තේ. එතකොට එන උත්තරය වර්ග අඩි වලින් එනවා. ඒතර අපි සරලවම අපි කියනවා නම් බලමු වර්ග අඩියක් කියන්නේ මොකක්ද කියලා. වර්ග අඩි එකක් කියන්නේ මොකක්ද කියලා. ඒතර අපි සරලව බලනවා නම් වර්ග අඩි එකකදී මෙලෙස දිග අඩි එකක් සහ පළල අඩි එකක් උනහම එක වැඩි කිරීම එක. එතකොට තියෙනවා වර්ග අඩි එකක්. ඒකට තමයි සරලවම අපි වර්ග අඩි එකක් කියන්නේ. ඒතර අපි බලමු එතකොට මේක වෙනස් විදිහකට තව මෙහෙම අපි මේ දිග අඩි 10ක් තියෙනවා පළල අඩි 5ක් තියෙනවා. එතකොට 10 වරප්පා 50යි. වර්ග අඩි 50යි. එතකොට සරලව කියනවා නම් අපි මේක වර්ග අඩි අපි භූමියක වගේ වර්ග අඩි ප්‍රමාණය මැනීමේදී සියල්ලම හතරස් හෝ සුජුකෝණාසාකාරයෙන් පවතින්නේ නැහැ. ඒතර කෙසේ හෝ අපි මිනුම් ලබා ගන්නා විදිහ තියෙනවානේ වර්ගඵලය හොයන. ඒ වර්ගඵලය හොයන විදිහකට අපි වර්ගඵලය හොයාගත්තාම අපි එන උත්තරය වර්ග අඩි වලින් එනවා. හැබැයි අපි මයින්ඩ් ඕනේ සියලුම ඒකක අඩි වලින්. අපි දැන් යම්කිසි මැනුමක් මැනීමේදී අපි බලමු ඒ කියන්නේ හරියටම අඩි 10ද අඩි 5ද කියලා ඉන්නේ නැහනේ. ඒතර අඟලුත් ටේප් එක අඟල් තියෙනවා. ඒතර අපි අනිවාර්යෙන් අඟල් ටික වර්ග මේ අඟල් ටික අඩි වලට පරිවර්තනය කරලා තියාගන්න ඕනේ. අපි දැන් එහෙම බලමු එහෙම මයින්ඩ් දෙන එක කොහොමද වෙන්නේ කියලා. ඊට කලින් අපි දැනගෙන ඉන්න ඕනේ අපි මීට කලින් වීඩියෝ එකේ සඳහන් කරා අපි ටේප් එකකින් අඩි අඟල් කියන්නේ මොනවද කියලා අපේ එක වීඩියෝ එකක් කලින් අපේ YouTube channel එකේ තියෙනවා. ඒකත් බලන්න. ඒ වගේ අපි ඉස්සල්ලා බලෙමු අඩි එකට අඟල් 12ක් තියෙනවානේ. ඒ සෑම අඟලක්ම අඩි වලට පරිවර්තන කරගෙන ඉන්න ඕනේ. අපි බලමු අඟල් 1 ඉඳන් අඟල් 12 දක්වා යද්දී ඒක අඩි වලට පරිවර්තනය කරගත්තා කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් බලමු අඩි වලට හරව ගන්න ඕනේ අඟල්. අඟල් වලින් මයින්දී අපි ඉස්සරලාම බලනවා අඟල් එකක් කියන්නේ අඩි කොච්චරක්ද කියලා. ඒක අපි බලන්න අඩි වලින් අඟල් එක අඩි වලින් සඳහන් කරනවා නම් 1 බෙදන්න ඕනේ 12න්. ඒ කියන්නේ එකේ ඉඳන් සියලුම ඉලක්කම් 12න් බෙදපුවම උත්තරය තමයි. ඒතර අඩි උත්තරයක් තමයි බවට පරිවර්තනය වෙනවා. ඒතර අපි එක අඟල් 1 12න් බෙදපුවා වෙනවා 0.83ක් අඩි. එතකොට අඟල් 2 12න් බෙදපුවාම 0.167ක් අඩි. එතකොට අඟල් 3 12න් බෙදපුවාම 0.25ක් අඩි. එතකොට අඟල් 4 12න් බෙදපුවාම 0.333ක් අඩි. එතකොට අඟල් 5 අපි 12න් බෙදපුවාම එනවා 0.417ක්. ඒ වගේම අඟල් 6 12න් බෙදුවම 0.5ක් අඩි. එතකොට අඟල් 7 12න් බෙදුවම 0.583ක්. ඒ වගේම අඟල් 8 12න් බෙදුවම 0.667ක් අඩි. ඒ වගේම අඟල් 9 බෙදුවම 12න් 0.75ක් අඩි. 10 12න් බෙදුවම 0.833ක් අඩි. 11 12න් බෙදුවම 0.917ක් අඩි. සහ 12 12න් බෙදීමෙන් අඩි 1ක් බවට ලැබෙනවා. එතකොට මෙම අඟල් 12 අඩියක තියෙන අඟල් 12 අඩි වලට පරිවර්තනය කර ගැනීමෙන් අපිට ඕනෑම ඒරියා එකක තියෙන වර්ග අඩි ගන්න හොයන්න සරලව ලේසි වෙනවා. නැත්නම් අපිට ගැටලුවක් එනවා. මොකද අපි යම්කිසි එකක් බලමු අපි ඉදිරියට කොහොමද මේ මැනුම් කටයුතු කරන්නේ. එතකොට ඒ කියන්නේ අඩි අඟල් සහිතව තියෙන ප්‍රමාණයක වර්ග අඩි ගන්න හොයන්න කියලා අපි බලමු ඉස්සරහට. අපි දැන් බලමු ඒ කියන්නේ අඩි සහ අඟල් සහිතව තියෙන අපි ප්‍රමාණයක
වර්ග අඩි ගන්න හොයන්න කොහොමද කියලා. දැන් මෙතන මේ දැක්වෙන රූපේ තියෙන්නේ දිග අඩි 20යි අඟල් 8ක් සහ පළල අඩි 10යි අඟල් 3ක්. එතකොට අපි මේක සරලව අපිට පැලලා දිග පළල වැඩි කරන්න ඕනේ කියලා වැඩි කරොත් වැරදි. මොකද දිග තියෙන්නේ අඩි 20යි අඟල් 8ක්. අඟල් 8 කියන්නේ අඩි නෙවෙයිනේ. ඒතර අපි අඟල් 8 අඩි වලට පරිවර්තනය කර ගන්න ඕනේ. ඒ වගේම අඩි 10ත් පළලදී අඩි 10 හරි අඟල් 3 අඩි වලට පරිවර්තනය කර ගන්න ඕනේ. එතකොට අපි 20යි අඟල් 8 කියන්නේ කොහොමද කියලා අපි බලමු මේක පරිවර්තනය කරගත්තාම වැඩි කරන විදිය. හරි අපි බලමු 20යි අඟල් 8 කියන්නේ අඩි 20යි අඟල් 8. එතකොට අපි සඳහන් කරපු විදියට 12න් බෙදුවම එන්නේ 0.667. එතකොට 20.667 වැඩි කිරීම 10 තියෙනවා. ඊට පස්සේ අපි අඟල් 3 කියන්නේ අපි 3 බෙදීම 12 කියලා උත්තරේ ගත්තාම 0.25 ආව. එතකොට 10.25යි. එතකොට 20.667 වැඩි කිරීම 10.25 අඩි. එතකොට ඒකේ එනවා අපි වර්ග අඩි විදියට දිගපල්ල වැඩි කරපුවම 211.84යි වර්ග අඩි. එතකොට මේ ආකාරයෙන් තමයි අපි අඩි සහ අඟල් වලින් තියෙන ඕනෑම වර්ගඵලයක් වල වර්ග අඩි ප්‍රමාණය සොයන්නේ. එතකොට අපිට මින් ඉදිරියට තියෙන ඕනෑම වස්තුවක ඕනෑම හැඩරුවක වර්ගඵලය හොයාගන්න සූත්‍ර භාවිතයෙන් වර්ගඵලය හොයලා මේ අනිවාර්යයෙන්ම කරන්න අපි රවුමක උනත් වර්ගඵලය හොයාගන්න ඕනේ. ඒකට සියලුම ඒකක අඩි වලින් ගන්න ඕනේ. අඩි වලින් අරගෙන ලබා ගන්න උත්තරය මේ විදිහට අඟල් ටිකත් අඩි කරලා ගත්තට පස්සේ එන්නේ අනිවාර්යයෙන්ම එන උත්තරය වර්ග අඩි වලින් තමයි එන්නේ. ඉතින් ඕක තමයි අපි වර්ග අඩි හොයන්නේ. ඉතින් මම හිතනවා වර්ග අඩි හොයන විදිය ගැන පැහැදිලි කිරීමක් ඇති. ඒ වගේම අපේ තියෙන ටේප් එකෙන් අඩි අඟල් මයින් වීඩියෝ එකත් ඊට අපි සඳහන් කරලා දෙන එක මම උඩින් දාන්නම්. ඒකත් ගිහින් බලන්න. එතකොට තව අපි අඩි අඟල් කියන්නේ මොකක්ද කියන එක සහ වර්ග අඩි හොයන විදිය ගැන හොඳ පැහැදිලි වීමක් එනවා. ඉතින් අපි අදට මේ වීඩියෝෙන් සමු ගන්නවා. අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.